ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ලස්සන කතා කියවන්න කැමති අය මාව subscribe කරලා තියාගන්න. ඉතින් කතාව අරන් ආවා ඔයාලට. ඉතින් description එකේ තියෙන Facebook page link වලින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මගේ තව කතා කියවන්න. මේ කතාවත් කියවන්න පුළුවන්. ඉතින් ඒ වගේම voice එක අහන්න අකමැති අය, බලන්න අකමැති අය sound අඩු කරලා කියවන්න. විශ්වාසයි ශාස්ත්‍ර මම අම්මට බැනලා ආවේ ආයෙත් එහෙම මුකුත් වෙන එකක් නෑ. පින් සිද්ධ වෙනවා මහත්තයා මම තේරුම් ගත්තට. මා බංගලාවට පැමිණ සිව්මසක් ගෙවී අවසන් වූයේද මගේ කුසටත් 5 මසක් පමණ වන විටදීය. මේ සිව්මසටම මට ඔහුගේ ආදරය අඩුවක් නැතුව ලැබුණේ ජීවිතයට තවත් අලුත් බලාපොරොත්තු දහසක්ම ලබා දෙමිනි. නමුත් මේ මාස ගණනාවටම මට මහත්තයාගෙන් ලැබුණු ආදරය මෙන්ම ලොකු නෝනාගෙන් ලැබුණු වද පීඩන වලින්ද අඩුවක් නොතිබිණි. මා ඒ කිසිවක්ම මහත්තයාට පැවසුවේ නැත. මන්ද මා නිසා ලොකු නෝනා සමග ඔහු රණ්ඩු අත කරගෙන යයි බැයිනි. මාගේ හිත හොඳ වැඩි යයි මට විටක සිතේ. නමුත් අම්මාගේ සෙනෙහස මටද අහිමිව ගියයින් ඒ සෙනෙහසේ වටිනාකම මට හොඳින්ම දැනේ. එබැවින් මහත්තයාට අම්මාගේ සෙනෙහස අහිමි කිරීමට මට අවැසි නැත. කල්පනාවේ නිරතව සිටි මා බංගලාවෙන් මිදුලට යාමට ගියේ සිතෙහි ඇති සංකාව මල් දෙස බලමින් සමනය කර ගැනීමට සිතමි. මා බංගලාවට පැමිණි දිනවලදී මා විසින් මලුතෙන් සිට වූ රෝස පැළ අද වන විට නොයෙක් වර්ගයේ නොයෙක් පාට රෝස මල් දරාගෙන සිටියි. ඒ මල් දකිනා විට සිතට දැනෙන්නේ පුදුමාකාර වූ සහනයකි. ශාස්ත්‍රා ඔබ නිවිහැනහිලි කුමාරියාමි වගේ ඉන්නේ. මම මේ පැසීරම වැඩ කරන්න. රෝස මල්ලාය දෙස බලමින් තනිව කල්පනා කරමින් සිටි මා තිගැස්සී ගියේ ලොකු නෝනාගේ කටහඬටයි. ලොකු නෝනා මම මේ ටිකේම ඉව්වනේ. අනේ මගේ කන්ද කැක්කුම අයිනුන ඒකයි ආවේ එළියට. මම උයන්නම් කොනෝන කාමරයට යන්න. මා පැවසුවේ අවංක සිනහවකින් ඈ දෙස බලමිනි. ලොකු නෝනා කෙතරම් නරකින් බැනවැදුනත් මට ඇය ගැන අංශු මාත්‍රයක් තරමටවත් තරහක් දැනෙන්නේ නැත. නෑ උඹ සයාෂ්ගේ ඔෆිස් රූම් එකේ ඉස්සරහා මේසේ තියෙන ෆයිල්ස් ටික ගිහින් දීපන් සයාෂ්ට. කොල්ලට අමතක වෙලා ගෙනියන්න. මට කිව්වා උඹට එවන්නලු. පයින් ඵලයන්. ඒත් නෝනා මහත්තයා මට කෝල් කළේ නෑනේ. මම දන්නේ ඒක. මම කිව්වේ සයාෂ් මට කිව්ව දේ. හා ලොකු නෝනා මම අරන් යන්නම්. මට ඒ ටික අරන් ඉන්න පුළුවන්ද නෝනා මට ටිකක් අමාරුයි ඉඩට යන්න. හා ගිහින් අරගනින්. මට වැඩ තියේ කරන්න. හරි නෝනා. ඉදිරියට නෙරා ඇති 5 මසක් ඔය කුස දරා ගනිමින් විටින් විට පඩිපෙළෙහි උඩටත් පහළටත් යාමත් මට තරමක් අපහසුය. ඒ නිසා මහත්තයාත් අපගේ කාමරේ පහළට ගෙන ගියේ මා ගැන සිතමිනි. නමුත් හදවතේ කිසිම තෙතමනයක් නැති ලොකු නෝනා සමග තර්ක කිරීමෙන් පළක් නොවන නිසා මා කුස අල්වා ගනිමින් අපහසුයෙන්ම පඩිපෙළ නගිමින් ඔෆිස් කාමරයට ගොස් ඈ කියූ ෆයිල් කවරය අතට ගත්තේ මල් තවාන වෙත යාමටයි. නිවසෙන් පිටතට ආ නමුත් මට පාගමනින්ම යාම තරමක් අපහසු බවක් දැනුන නමුත් කුමක් කරන්නදැයි සිතා මා කන්ද අල්ලා ගනිමින් ඉදිරියට ගමන් කළේ සෝසසුන් හලමිනි. අනේ තේවත්ත පාරස්සල වංගුව පසු කරගෙන යනවා සමගම මා දුටුවේ මා දෙසට වේගෙන් ඇදී එන කාර් රථයකි. ඉදින් මාහට මතකෙම කාර් රථය මා යට කරගෙන ගියා පමණකි. ශාස්ත්‍රා වංගුව පසු කරගෙන යනවත් සමගම වේගෙන් ආ කාර් රථය ඇයව යට කරගෙන ඉදිරියට යන්නට වූයේ ඇයට කුමක් වූවාදැයිවත් නොබලාමය. අඩහෝරාවක් පමණ ගත වුවත් මාර්ගයේ කිසිදු වාහනයක් ගමන් නොකැරූ නිසා ඇයව රෝහලකට ගෙන යාමටවත් කිසිවෙකු සිටියේ නැත. අතෙහි තිබූ ෆයිල් කවරයත් එහි ඇති ලියකියවිලිත් සෑම තැනම සුළඟට විසිරී යන්නට විය. හෝරාවක් ගත වූ තැන මාර්ගයේ ගමන් කළ පාපැදිකරුවෙකු දුටුවේ සෑම තැනම විසිරී ඇති ලියකියවිලිත් ලේ පැල්ලමුත්ය. ඒ අසලම කානුවක සිරුරක් ඇති බවට ඔහු දුටුවේය. රෝහලකට ගෙන යාමට තරමටවත් වාහනයක් නොමැති තැන ඔහු පාගමනින් ඉක්මනින් ඉදිරියට ඇදී යන්නට වූහ. එළවලු කොටුවලටම සිරවී සිටින කටුක වූ දුක්ඛිත ජීවිතයක් ගත කරන නුවරඑළියේ බොහෝ පහත් පැලැන්තිවල පිරිසට තමාගේ කියා හදිසි අවස්ථාවකදී රෝගියෙකු ගෙන යාමට තරමටවත් වාහනයක් නැත. එතරම් ඔවුන් අගහිඟකම් වලින් පිරුණු ජීවිත ගත කරයි. සර් හදිස්සියක් ඇක්සිඩන්ට් එකක් වෙලාලු සර් තේවත්තගේ අංගුවට ටිකක් එහායින් ගර්ල් කෙනෙක්ලු. මිනිස්සෙක් දැකලා ගෙනියන්න වාහනයක්වත් නැති නිසා මෙහෙට දුවන් ඇවිත් තියෙන්නේ. එයාට යන්න කියන මම කාර් එක අරන් එන්නම්. සයාෂ් ඉක්මනින් කාර්යයත් රැගෙන යන්නේ තමාගේම ප්‍රාණ සම වූ ආදරවන්තියත් බිරිඳත් වූ ශාස්ත්‍රාව රෝහල වෙත රැගෙන යාමට බව ඔහු නොදනී. ඉදින් ඇය ඒ බව දැනගත් විට ඔහුට කුමක් සිදුවේවිද? ඔහු ඒ කෙසේ දරා ගනීවිද? ඔහු යන විට පිරිසෙක් වී ඇයව කානුවෙන් පිටතුරු කොටගෙන තිබුණමුත්
තවමත් රෝහලට ගෙන ගොස් තිබුණේ නැත. දෙයියනේ බඩදරු අම්මෙක්නේ. එක් අයෙකු පැවසිය. අනේ පව් දැන් හෝරාවකට වැඩියට යනතුරු වෙලා. තවත් කෙනෙක් එසේ පැවසිය. අනේ අර මෙතන මලේ හැප්පිලා පල්ලමට වැටිලා ඒ කමලගේ කෙල්ලෙනවයි මේ. බංගලාවේ මහත්තයෝ එක්ක නෙවෙයි බැඳලා ඉන්නේ. මිනිස්සෙක්ට කරදරයක් වුණාම දැනගෙන නොදැන වගේ ඉන්න අකමැති නිසා මම ඉක්මනට කාර් එකත් අරන් ගියේ මොන මිනිස්සෙක් වුණත් ජීවිතේ මා හුඟක් වටින නිසාමයි. ඒත් මම කාර් එකෙන් බැහැලා ඉස්සරහට යද්දි මට ඇහුණේ මිනිස්සු කතා වෙන දේවල්. මට හුඟක් බය හිතුණා බඩදරු අම්මෙක් කිව්වම ඒ මගේ ශාස්ත්‍රද කියලා හිතිලා. ඒත් ඒ නපුරු සිතුවිල්ල මම යටපත් කරගත්තේ ඇය නිවසේ ඇති බව සිතමිනි. ඒත් මම සිරුර අසලටම ලං වෙද්දි මට ඇහුණේ කමලගේ කෙල්ල නෙවෙයි කියලා එක ගෑනු කෙනෙක් කියනවා. මා හිමින් සිරුර අසලට ලං වුනිමි. දෙයියනේ මගේ කෙල්ලයක්ව උඹලා කෙටව බැරිනවද මේකව අල්ලලවත් බලන්න. උඹලා හැමෝම මේක දිහා බලන් කියවනේ බිම මිත්ති. අවසානයේ ඔහු දුටුවේ අනතුර වී ඇති කාන්තාව ඇයගේ ප්‍රාණ සම වූ බිරිඳත් පෙම්වතියත් බවය. සයාෂ් මහා හයියෙන් බැනවැදුනේ වටේම සිටි පිරිසටය. ඔහු සිටින්නේ හොඳ සිහියෙන් නොව. ඔහු ඉක්මනින් ඇයව දෝතටගෙන කාරයට දමා ගත්තේ උමතුවෙන් මෙනි. හැකි ඉක්මනින් නුවරඑළිය නගරයේ ඇති පුද්ගලික රෝහලක් වෙත ඔහු ඇයව රැගෙන යන්නට විය. ඩොක්ටර් ඉක්මනට මෙයාව ඇඩ්මිට් කරන්න ප්ලීස් මගේ කෙල්ල අනේ මගේ බබත් ප්ලීස් ඩොක්ටර් කීයක් ගියක් කමන්නේ මගේ කෙල්ලව හොඳ කරන්න වැඳලා ඉල්ලන්නේ මං. පේෂන්ට් අපි ඉක්මනට බලන්නම්. ප්ලීස් කාම් ඩවුන් මිස්ටර්. පුළුවන් හැමදේම කරනවා. සයාෂ් ඇයව රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට රැගෙන ගියේ මුළු හදවතම පුපුරා පැලී යාමට තරම් දැනෙනා වේදනාවෙනි. නිසල්මනී ලේ පෙරාගෙන සිටින ඇගේ මුව දකින විට ඔහුට දැනෙන්නේ දරාගත නොහැකි වේදනාවකි. හෝරාවකට පමණ පසු රෝහල් කාමරයේ දොර විවර කරගෙන පැමිණියේ වෛද්‍යවරයායි. ඔහුව දුටු සයාෂ් ඉක්මනින් දිව ගියේ ඇයට කුමක් වුවදැයි දැන ගැනීමට. ඩොක්ටර් මගේ කෙල්ල අනේ මගේ කෙල්ලට මොකද වුනේ ඩොක්ටර් පේෂන්ට් සිහිය නෑ මිස්ටර් දරුවගේ ජීවිතය ගැන බලාපොරොත්තු අතාරින්න සිද්ධ වෙනවා බබා නැති වෙලා. ඩොක්ටර් අනේ මගේ දරුවා දෝතට ගන්න අතර බලා සිටි තම දරුවා නැති වී ඇති බව දැනගත් පසු ඔහු තවත් කඩා වැටෙන්නට විය. හිස තදින්ම බදාගත් සයාෂ් ආකෙත් ඉබේටම බිමට රුටා වැටෙන්නට විය. කාම් ඩවුන් මිස්ටර් ඇක්සිඩන්ට් එක වෙලා එයාව විසිකුණ පාර බඩ වැදලා තියෙනවා බිම තදින්ම. ඒ ඩැමේජ් එක නිසා ගර්භාෂයට බලපාලා තියෙන එක. Your son is gone. අපි එයාව ඉවත් කළා පේෂන්ට්ගේ කුසෙන්. son එයා පුතෙක්ද ඩොක්ටර්? yes අපි චෙක් කළා. සයාෂ් කීප වරක්ම ලැබෙන්නට යන්නේ දුවෙක්ද පුතෙක්ද යයි පරීක්ෂා කර බලමු යයි කීවත් ශාස්ත්‍රායට විරුද්ධ වෙනි. මන්ද ඇය දරුවා උපත ලැබෙන ධම්ම දැනගන්නවා යයි සිතූ නිසාය. මට එයාව බලන්න පුළුවන්ද ඩොක්ටර්? මගේ කෙල්ල ඒකේ හොඳින් නේද? පුළුවන් මිස්ටර් බට් කියන්න ඩොක්ටර්. එයාට තාම සිහියක් නැහැ හරියට. එයාට ගොඩාක් ඩැමේජ් වෙලා තියෙනවා. සමහර විට එයාට කාලයක්ම ඇවිදින්න බැරි වෙයි. බට් මිස්ටර් ඔයාට හොප්ස් තියාගන්න පුළුවන්. සර්ජරි එකක් කරන් තිනවා. ඒකෙන් පස්සේ තමයි අපිට කියන්න පුළුවන් ඇවිදින්න පුළුවන්ද බැරිද කියලා. 90%ක විශ්වාසයක් තියෙනවා ඔයාගේ වයිෆ්ට ඇවිදින්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි මගේ කෙල්ල බේරලා දෙන්න ඩොක්ටර් ප්ලීස්. she is my everything. වෛද්‍යවරයා ඇයගේ සැත්කමෙන් පසු ඇයට ඇවිදිය හැකි බවට විශ්වාසය තියාගත හැකි බව පැවසූ නිසාවෙන් සයාෂ්ට දැනුනේ සැනසීමකි. ඔහු සිටින්නේ නම් හොඳ සිහියෙන් නොව. මන්ද තවමත් ඇයට සිහිය ලැබී නැත. මිනිත්තු තප්පර ගණනින් හෝරා 3කට ආසන්න කාලයක් ගත වූයේ ඇයගේ සැත්කම සිදු කරමින්ය. ඩොක්ටර් එන්න කිව්වා එයාට. රෝහල් කාමරයෙන් පිටත ඇති පුටුවක හිඳ කල්පනා කරමින් සිටි සයාෂ් එක්වරම දුව ගියේ හෙදී පැවසූ ආකාරයට වෛද්‍යවරයා හමු වීමටය. මිස්ටර් සයාෂ් පේෂන්ට්ගේ සර්ජරි එක සක්සස් වුණා. එයාට ඇවිදින්න පුළුවන් ෂුවර්. එයාට සිහිය ආවා. එයාට පුළුවන් ගිහින් බලන්න. ඔව් තෑන්ක්ස් ඩොක්ටර්. thank you so much. සයාෂ් රෝහල් කාමරය වෙත වේගයෙන් දිව යන්නට වූයේ උමතුවකු විලසිනි. කුසත් අල්ලා ගනිමින් නොහේ බලා සිටින අය දුටු විට ඔහුගේ හදවත ඉබේම නතර විය. මගේ ශාස්ත්‍රා මහත්තයා මම මොකුත් කියන්න එපා. මට අනේ මගේ බබා එයා කො මහත්තයා එයා ඉන්නව නේද? ශාස්ත්‍ර ප්ලීස්. ඔහු පැවසුවේ වෙනදක් බලමිනි. එයාගේ හින්ද මහත්තයා? ශාස්ත්‍ර ප්ලීස් අඬන්න එපා බං. මටත් දුකයි දෙයියනේ. හොලන් පුලන්කමට හොලනව නෙවෙයි මම මේ. එයා දුවෙක්ද පුතෙක්ද මහත්තයා? අනේ එයා ගිහින් අමිය දාලා මාවේ මිනිස්සයා හප්පන් ගියේ. අනේ මගේ දරුවා. පිස්සියකමින් හඬා වැළපෙන ශාස්ත්‍රාගේ උරහිසක හිස තබා ඔහු ඇයගේ අත්ල තදින් අල්ලා ගත්තේ ඇය තනි වී නොමැති බව පවසමිනි. පුතෙක් ඔහු පැවසුවේ ශාස්ත්‍රාගේ කුසට හාදුවක් දෙමිනි. කවදාවත් එයා අම්මා වුණ මේ මට සමාව දෙන එකක් නෑ නේද මහත්තයා?
මගේ මැණික්කවා කිසිම වරදක් කළේ නෑ. එයා ඔයාට සමාව දෙනවා ශාස්ත්‍ර අනිවාර්යෙන්. එයා ආයේ ඒවි මගේ කෙල්ල ගාවට. ඒත් උඹට මට මගේ දරුවට මේ අපරාධය කළ එකෙක් මම යහතින් තියන්නේ නෑ ශාස්ත්‍ර මම දිවුරනවා. ලොකු නෝනා මොකද ශාස්ත්‍ර? එයා මාව ඇව්වේ මහත්තයන් කිව්වා කියලා ෆයිල් අරන්. ඇති ශාස්ත්‍ර ඇති. මම හොයාගන්න මිතුරු ටික. ෂික් මගේ අම්මා කියන්නත් ලැජ්ජයි. කාට වුණත් මගෙන් සමාවක් නෑ ශාස්ත්‍ර. මගේ දරුවෝ ශාස්ත්‍ර අනේ මම මොනා කියන්නද රත්තරන් මම අසරණයි. එයා ඒවි උඹේ කුසට. මම පිස්සෙක් වුණා ශාස්ත්‍ර. ඒ හැප්පිලා වැටලා ඉන්නේ මගේ එකී බව දැක්කම. සර් රෝහල් කාමරයට තට්ටු කරමින් පැමිණියේ හෙදියකි. සර් පේෂන්ට්ව මහන්සි කරන්න එපා. හෙට ඔයාට ඩිස්චාර්ජ් කරගන්න පුළුවන් සර්. ඔයාට වයිෆ් ගාව ඉන්න පුළුවන් රූම් එකේම. බට් එයාව ස්ට්‍රෙස් කරන්න එපා ප්‍රශ්න අහලා. ඕකේ හරි. හෝරා 2 3 4ක් ගණමින් කෙමෙන් රාත්‍රී 8 පමණ වූයේ ඇය සුව නින්දක සිටියදී ඔහුත් ඇය අසලම ඇයගේ දාත ඇල්ලා සිටියදීමය. ශරීරයට ඇති දැඩි අපහසුව නිසාම ශාස්ත්‍රාට නින්ද ගියා මිසක ඔහුට නම් එකදු මොහොතකවත් නින්දක් ලැබුණේ නැත. හෝරා කිහිපයක්ම ගෙවී යන්නට වුවත් බංගලාවේ සිටිනා සයස්ගේ නංගි වූ නටාෂාගෙන් මිස අම්මාගෙන්වත් අප්පච්චිගෙන්වත් එකම ඇමතුමක් සයස්ට ලැබුණේ නැත. ඔහු සිටින්නේ තම මවත් පියාත් එක්ක කළ අපරාධය ගැන ඔවුන් හා තරහකින් පමණකි. කියන්න අම්මේ. සයස්ට ලැබුණේ අම්මාගෙන් ඇමතුමකි. පුතේ අනේ දන්නේ මොකද උනේ ශාස්ත්‍රට අනේ හරි දුකයි. මම බලන්නෙන් ඉඳී හවස බැරි වුණානේ ෆෝන් එකත් ඕෆ් වෙලා. දැනුයි ඔන් කළෙත්. ෂා එහෙමද අම්මා? ඕකේ. මම හෙට එනවා. ආවම කතා කරමුකෝ නේද? පරිස්සමෙන් ඉන්න එහෙනම් අම්මා. විශේෂයෙන් අප්පච්චි. හරි සයස්. ශාස්ත්‍ර අද හවස ඩිස්චාර්ජ් වෙමු. මහත්තයා මගේ දරුවා ශාස්ත්‍රා සිටින්නේ තම පළමු දරුවා වුවත් පස්මසක් කුස තුළ ප්‍රාණ සමව රැකගත් දරුවා නොසිතූ විලසක අහිමි වී යාමේ වේදනාවෙනි. තම පළමු දරුවා මෙලොව එළිය දැක්මටත් පෙරම අහිමිව යාමේ වේදනාව ගැහැණියකට දරාගත නොහැකිම වූ වේදනාවකි. විටින් විට ඇය දරුවා පිළිබඳව අසනා විට ඔහුට දීමට පිළිතුරක් නොමැත. මන්ද ඔහුටද මේ අනපේක්ෂිත සිදුවීම පිළිබඳව ඇත්තේ දරා ගැන්මට අපහසු වේදනාවකි. මම මොනා කියන්නද ශාස්ත්‍ර? මට දෙන්න උත්තර නෑ මගේ රත්තරන්. මගේ දරුවට ඒ අපරාධය කළ එකෙක්ට මගේ සමාවක් නෑ. කෙමෙන් හොරාවන් ගත වෙමින් සවස් යාමය උදා වූහ. ඇයව නිවසට රැගෙන යා හැකි බව වෛද්‍යවරුන් පැවසුවත් ඔහු සිටින්නේ ඇයව නැවතත් බංගලාවට ගෙන යාමට අකමැත්තෙන්ය. මගේ කෙල්ල මම කැමති නෑ ගෙදරට අරන් යන්න. මම දන්නවා ශාස්ත්‍ර මට දැනෙනවා මේ අපරාධයට මගේ අම්මා අප්පච්චි වග කියන්න ඕන කියලා. මට ඒ මරු උගලට උඹ ආයේ අරන් යන්න බෑ. මහත්තයා ඔයා දන්නවද හැමදාම මේ ගාන්ස ගණනම මට ලොකු නෝනා ගොඩාක් දුක් දුන්නා. මම ඒව ඉවසලා මහත්තයට නොකීවේ අම්මෙක් දරුවෙක් තරහ කරගන්න බෑ නිසා. ඒත් මහත්තයා ලොකු නෝනා මගේ දරුවා නැති වුණ එකට වග කියන්න ඕන බව මම දන්නවා. ලොකු නෝනා වැරදි බවට සාක්ෂි ලැබිලා මහත්තයා ලොකු නෝනාට සමාවක් දුන්නා. ජාතිත් මගේ බඩේ පණ ගැහුණු දරු පැටිය විනාශ කරාට සමාවක් නෑ. ශාස්ත්‍ර මගෙනුත් එයාට සමාවක් නෑ මැනික. උඹට මම ආදරේ කාටත් වඩා. මනුස්සකම අසාධාරණය මත කවුරුනත් මට එකයි ශාස්ත්‍ර. හවස්වරුවේ ඔහු ඇයව බංගලාව වෙත රැගෙන ගියේ ප්‍රවේශමෙන්ය. බංගලාවට නැවත ඇය රැගෙන යාමට ඔහුගේ සිතට ඉඩ නොදුන්නත් සියලු ප්‍රශ්න විසඳ ගැනීමට අවශ්‍ය නිසාම දෙදෙනාම එක්ව බංගලාවට ගියහ. අම්මේ ඔයාගේ ලේලියෝ එක්කන් ආවා. අම්මා බිසි නිසානේ නාවේ බලන්නවත් නේද? ඔව් සයාෂ් අප්පච්චිට ටිකක් අසනීපයි. හරි අම්මේ. අපි මෙහෙන් යනවා ටික දවසකින්. ඊයේ වෙච්ච හැමදේම මම A to Z හොයාගන්නවා. අම්මා ඔයා වැරදි බවට සාක්ෂි ලැබුණොත් මම ඔයා දිහා හැල්ලවත් බලන්නේ නැහැ. ඕකේ let's go ශාස්ත්‍ර රූම් එකට යමු. හැඟීම් විරහිතව මා බලා සිටින්නේ පොඩි දරුවෙක්ට මෙන් බලෙන්ම මගේ මුවට බත් කටවල් ඔබන ඔහුදෙසය. බංගලාවට පැමිණ දින 2ක් පමණ ගත වූයේ මාහට ඇවිදීමේ අපහසුවත් තරමක් සුව කරමිනි. එකදු මොහොතකවත් ලොකු නෝනා මා බැලීමට කාමරයට පැමිණියේ නැත. විශ්වාසය ඇය සිටින්නේ බියෙනි. ඒ අනතුරට ඇය වගකිය යුතු බව ඉරහඳ මෙන් මා විශ්වාසයෙන් දනිමි. මාගේ මරණය ඇයගේ බලාපොරොත්තු වූ නමුත් වාසනාවකට මෙන් මා ජීවත් වෙමි. නමුත් අවාසනාවටම මාගේ දරුවා මට අහිමි වී. ඉතින් කතාව කියවපු හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික්